එක කැලේක මුල් දිරාපත්ව ගිය මහා විශාල ගසක් තිබුණා. මේ මුල් අතර සාදාගත් ගුලක මීහාමි කෙනෙක් වාසය කළා. එක් දිනක් මේ ගස මුදුනේ අත්තක කුරුළු ජෝඩුවක් කූඩුවක් හදන හැටි මීහාමි දැක්කා. යාළුවනේ, මේ ගහේ කූඩු හදන්නට එපා. මේකේ මුල් හොඳටම දිරලයි තියෙන්නේ. කොයි මොහොතේ හරි මේ ගස ඉදිරිලා වැටෙනවා කියලා මීහාමි කෑ ගහලා කිව්වා. ඒත් කුරුළු ජෝඩුව මීහාමිගේ කීම පිළි නොගෙන කූඩුව හදලා බිත්තර දැම්මා. දින කිහිපයකට පසුව මේ කැලේ හරහා තද සුලගක් හමාගෙන ගියා. ඒ සුලගට ගස ඉදිරිලා බිමට වැටුණා. කුරුළු බිත්තර සීසී කඩ විසිරුණා. බිදුණු බිත්තර දෙස බලමින් කුරුළු ජෝඩුව ඇදුවා. යාළුවනේ, එදා මං කිව්ව දේ ඇහුවා නම් අද මෙහෙම වෙන්නේ නැහැ නේද කියලා මීහාමි ඇහුවා.